සුබ දවසක් හැම දිනෙකටම. ඉතින් 10 ශ්‍රේණියේ පළවෙනි පාඩම ජීවයේ රසායනික පදනම ගැන අද කතා කරමු. ඔයාලට O level සහ term test වලට සරලව මතක තියාගන්න පුළුවන් විදියට අද මම කතා කරනවා short note එකක් ඇසුරින්. ඉතින් පොතේ තියෙන දිග විස්තරය කියවන්න සහ පාඩම් කරන්න අකමැති අයට මේ වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. අපේ channel එකේ මේ විදියට එක එක විෂයන් වල පළමු පාඩමේ ඉඳන්ම ඔයාලට පාඩම් නරඹන්න පුළුවන්. ඒ නිසා subscribe කරලා එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් අපි මේ පාඩමේදී මුලින් ඉඳන් දැන් කතා කරගෙන යමු. විද්‍යාව පළවෙනි පාඩමේ 10 වසරේ පළමු කොටස. හරිද? ඉතින් මේ කොටසේදී මම ඔයාලට කතා කරන්නේ ජීවීන් දේහ හැදලා තියෙන රසායනික සංයෝග සහ ඒවට තියෙන උදාහරණ. ඊට පස්සේ මේකේ තියෙනවා අපිට කතා කරන්න පාඩමේ ප්‍රධාන වශයෙන් කාබෝහයිඩ්‍රේට්, ඊට පස්සේ ප්‍රෝටීන්, ලිපිඩ, නියුක්ලියික් අම්ල කියලා කොටස් හතරක්. මේ හතරෙන් කාබෝහයිඩ්‍රේට් ගැන සම්පූර්ණයෙන් අද ඔයාලා එක්ක කතා කරලා මම ඉවර කරනවා. හරි. ඉතින් ඒ නිසා ඔයාලා ඉඳලා ඉන්න පළමු කොටස තුල දෙවෙනි කොටසෙන් ඔයාලට පාඩමේ ඊටු කොටස කන්ටිනියු කරගන්න පුළුවන්. හරි යාළුවනේ. ඉතින් ජීවීන්ගේ දේහය නිර්මාණය වෙලා තියෙන්නේ එක එක රසායනික සංයෝග වලින්. ඉතින් මේ අතරින් ප්‍රධාන වශයෙන් මූලද්‍රව්‍ය 25ක්. අපි දැන් දන්නවනේ මූලද්‍රව්‍ය කියන්නේ මොකක්ද කියලා. ওই මූලද්‍රව්‍ය 25ක් විතර අපේ ජීවී කියන්නේ ශාක සහ සතුන්නේ. එයාලගේ දේහ ගොඩනගන්න මේ මූලද්‍රව්‍ය 25ක් විතර අපිට ඕනේ වෙනවා. ඉතින් ඒකෙන් බහුලවම ප්‍රධාන වශයෙන් අපිට හතරක් අවශ්‍ය වෙනවා. ඉතින් මෙන්න මේ මෙතනින් ආයේ දකින්නේ ඒ හතර ඔක්සිජන්, කාබන්, හයිඩ්‍රජන් සහ නයිට්‍රජන්. මේවා MCQ පේපරේදී ඔයාලගෙන් ප්‍රතිශත විදියට අහනවා. ඒ හින්දා ඔන්න මම කියද්දි මතක තියාගන්න. ඔක්සිජන් ඒ 25 තුලින් ප්‍රධාන වශයෙන් අඩංගු වෙන හතරේ තියෙන වැඩිම තියෙන ඔක්සිජන් 165ක්, කාබන් 118ක්, හයිඩ්‍රජන් 110ක් සහ නයිට්‍රජන් 103ක් විදියට. තව වෙනත් කියලා 104ක් තියෙනවා. මේ හතර තුලට සෝඩියම්, ක්ලෝරින්, සල්ෆර්, ෆොස්ෆරස්, පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම්, යකඩ වගේ අපේ දේහ හැදලා තියෙන වෙනත් පොඩි මූලද්‍රව්‍ය අඩංගු වෙනවා. ඒ 104 ඇතුළත ප්‍රධාන වශයෙන් අර ඔක්සිජන්, කාබන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන් කියන ඒවා පිළිවෙලින් 165, 118, 110 සහ 103 බැගින් තියෙනවා. මතක තියාගන්න. හරි. මේ පාඩමේදී ඔන්න මම කලින් කිව්වා වගේ කතා කරන්න ප්‍රධාන ජීවී දේහ තුළ තියෙන රසායනික අණු ගණනාවක් තියෙනවා. ඒ හතරින් මේ පාඩමේ මෙතන තියෙන ඔක්කොම කතා කරනවා. ඒකනොත් මම අද කතා කරන්නේ මේ කාබෝහයිඩ්‍රේට් කියන කොටස ගැන විතරයි. ඊට පස්සේ මම ප්‍රෝටීන් සහ ලිපිඩ වලටත් වෙනම වීඩියෝ දෙකක් ගෙන ප්‍රෝටීන්, ලිපිඩ සහ නියුක්ලියික් අම්ල වලටත් වෙනම වීඩියෝ තුනක් ගෙනල්ලා ඔයාලට ජලය, ඛනිජ ලවණ, විටමින් කියන කොටස් තුනම එක වීඩියෝ එකකින් ආවරණය කරනවා. ඒ නිසා අද කාබෝහයිඩ්‍රේට් ගැන කතා කරමු. මතක තියාගන්න. ඉතින් මේක ජීවි දේහ තුළ තියෙන රසායනික අණු කිව්ව මේ ටික ඔයාලට ලියන්න පුළුවන්. හරි. ඉතින් අපිට සජීවී පදාර්ථය, ඒ කියන්නේ අපි දැන් කලින් කතා කරපු සම්පූර්ණ ජීවී දේහයක තියෙන මේ අණු කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් අකාබනික සහ කාබනික කියලා. අකාබනික කියන වචනයෙන්ම තේරෙනවා කාබන් අඩංගු වෙන්නේ නැහැ කියලා. කාබනික කියන එකෙන් තේරෙනවා කාබන් අඩංගු වෙනවා කියලා. ඉතින් ওই දෙක තමයි වෙනස. නිර්වචනයක් අහුවොත් අකාබනික කියන්නේ ප්‍රධාන වශයෙන් කාබන් අඩංගු වෙන්නේ නැති සජීවී පදාර්ථයක ගොඩනගන්න පුළුවන් රසායනික සංයෝග. කාබනික කියන්නේ ප්‍රධාන වශයෙන් කාබන් අඩංගු වෙන සජීවී පදාර්ථයක ගොඩනැගීමට දායක වන රසායනික සංයෝග. ඉතින් ඔන්න ඔය විදිහට සරලයි ගොඩක්. අකාබනිකයට උදාහරණ ජලය, ඛනිජ ලවණ වලට දීලා තියෙනවා. මෙතන මම ඔන්න ඔයාලට වැදගත් පොයින්ට් එකක් කියන්නම්. කවුරුවත් නොකියපු මෙතනදී කාබනේට් සහ බයිකාබනේට් උදාහරණ වෙනවා. හැබැයි කාබනේට්, බයිකාබනේට් කියන එකේ කාබන් ගතියක් අපිට කියවන එකෙන් තේරුණාට ඒක අයිති වෙන්නේ අකාබනික කොටට කියලා මතක තියාගන්න. මේක ගොඩක් අයට වර්ධින තැනක්. ඉතින් කාබනික සංයෝග විදිහට අපි කතා කරන්නේ අර කලින් කතා කරපු කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ, නියුක්ලියික් අම්ල, විටමින් කියන කොටස්. ඒකෙනුත් විටමින් ඇර ඉතුරු උඩ තියෙන හතරම සවිස්තරාත්මකව මේ පාඩමේ කතා කරන්න ලැබෙනවා. විටමින් ගැන කතා කරන්න ලැබෙනවා. ඉතින් අපි එහෙනම් මුලින්ම අද කාබෝහයිඩ්‍රේට් ගැන කතා කරන්න යන්කෝ. හරි. කාබෝහයිඩ්‍රේට් ගැන කතා කරද්දී අපිට මුලින්ම කතා කරන්න තියෙන්නේ මේක තැනුම් ඒකකය. මේ කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ, ප්‍රෝටීන්, නියුක්ලියික් අම්ල කියන හතරටම තැනුම් ඒකක තියෙනවා. ඉතින් මේ කාබෝහයිඩ්‍රේට් වල තැනුම් ඒකකය වෙන්නේ මොනොසැකරයිඩ් කියන ඒවා. ඉතින් මොනොසැකරයිඩ් කොටස් තුනක් තියෙනවා. මොනොසැකරයිඩ් කොටස් තුන තමයි ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස්, ගැලැක්ටෝස් කියන ඒවා. ඊට කලින් මේ කාබෝහයිඩ්‍රේට් කියන එක තියෙනවානේ. ඔන්න ඔය කාබෝහයිඩ්‍රේට් කියන එක අපිට කොටස් තුනකට බෙදන්න පුළුවන්. ඒ තමයි මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ් කියලා කොටස් තුනක්. ඉතින් මේකෙදි මේ මොනොසැකරයිඩ් කියලා මම ඔය මුලින්ම කිව්වේ ඔන්න ඕක තමයි මේ කාබෝහයිඩ්‍රේට් වල තැනුම් එකක වෙන්නේ. මතක තියාගන්න. ඉතින් පවත්න ආකාර තුන කියලා මේ තියෙන්නේ. අර මම කලින් කිව්ව කාබෝහයිඩ්‍රේට් කියන එක ජෛව අණුව බෙදෙන ප්‍රධාන කොටස් තුන. මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ්. ඕකෙන් මේ මොනොසැකරයිඩ් කියන එක තමයි මේක තැනුම් එකක වෙන්නේ කියලා මතක තියාගන්න. දැන් අපි මේ මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ් කියන තුන සවිස්තරාත්මකව කතා කරලා ඒකට උදාහරණ බලලා ඒ ගැන විස්තර කතා කරලා ඒවා අඳුර ගන්න කරන පරීක්ෂණ කතා කරාම සහ
ඒවා භාවිතා වෙන අවස්ථා කතා කරාම කාබෝහයිඩ්‍රේට් කොටස ඉවර වෙනවා. ඉතින් සරලව කතා කරමු මේ ෂෝට් නෝට් එක තුලින්. ඔයා ඉතින් තාම අපේ channel එක අලුත් කෙනෙක් නම් subscribe කරන්න මතක් කරන්න. ඉතින් මොනොසැකරයිඩ් කියලා මේ පළවෙනි එක අපිට කොටස් තුනකට බෙදන්න පුළුවන් ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස්, ගැලැක්ටෝස් කියලා. ඉතින් ඔයාලට ග්ලූකෝස් කියන එක දැක්කම ඔයාලට පොඩි කාලේ ඉඳන් මතක් වෙන රසායනික සූත්‍රය තමයි C6යි H12යි O6යි. ඉතින් මෙන්න මේ සූත්‍රය ග්ලූකෝස් අපි පාවිච්චි කරලා තියෙන්නේ ඇයි කියලා අපිට 10 වසරෙන් දැන් ඔන්න තේරුම් යනවා. මේ මොනොසැකරයිඩ් වල සූත්‍රයේ හින්දා ග්ලූකෝස් කියන්නේ මොනොසැකරයිඩයක් නේ. අන්න ඒ නිසා තමයි ග්ලූකෝස් වලට මොනොසැකරයිඩ් වලට පොදුවේ තියෙන මේ C6 H12 O6 කියන සූත්‍රය භාවිත කරලා තියෙන්නේ. ඒ වගේම මේක ෆ්‍රුක්ටෝස්, ගැලැක්ටෝස් දෙකටත් යොදා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පෙළ පොතේ පස්වෙනි තුන්වෙනි පිටුව බැලුවොත් ඔයාලට මෙන්න මේ විදිහේ වගුවක් පේනවා. මේකේ ඔය ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස්, ගැලැක්ටෝස් කියන ඒවා පවතින ස්ථාන සහ ඒ වගේ වෙනත් වැදගත් කරුණු කියවන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකත් ඔන්න පේනවා ඇති. ඉතින් ඔන්න මේ වීඩියෝ එකත් ඔයාලට ඒක පේනවා ඇති. ඒ නිසා ඔයාලට ඒක සරලවම පාඩම් කරගන්න පුළුවන්. ඒ ගැන කියවලා තේරුම් ගන්න. ඉතින් දෙවෙනියට අර කතා කරපු කාබෝහයිඩ්‍රේට් බෙදෙන මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ් කොටසේ දෙවෙනි කොටස තමයි මේ ඩයිසැකරයිඩ් කියන්නේ. මේක සූත්‍රය මතක තියාගන්න C12යි H22යි O6යි. ඉතින් මේ මොනොසැකරයිඩ් දෙගුණ වෙලා තමයි ඩයිසැකරයිඩ් නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් ඩයිසැකරයිඩ් කොටස් තුන වෙන්නේ මෝල්ටෝස්, සුක්‍රෝස් සහ ලැක්ටෝස්. ඉතින් මේ තුනත් ඔයාලා නම් වශයෙන් මතක තියාගැනීම වැදගත්. මොකද මේවා රචනා ප්‍රශ්නවල වගේ ඔයාලට නිතර හමු වේවි. ඉතින් ඒ නිසා මතක තියාගන්න. පෙළ පොතේ 6 වෙනි පිටුව බැලුවොත් ඔයාලට මේ ඩයිසැකරයිඩ් වර්ග තුනට පවතින ස්ථාන සහ ඒ වගේ වෙනත් විශේෂ කරුණු බලා ගන්න පුළුවන්. මෙතනදී මම ඔයාලට තව දෙයක් කියන්නම්. අපි කතා කරපු අර කලින් තියෙන මොනොසැකරයිඩ් තියෙනවානේ. ඔන්න ඔය මොනොසැකරයිඩ් වර්ග තුනට තවත් මොනොසැකරයිඩයක් එකතු වෙලා තමයි මේ ඩයිසැකරයිඩ් හැදිලා තියෙන්නේ. ඉතින් ඔයාලට මේ වගුවෙත් පේනවා ඇති. මෙතන මෝල්ටෝස් කියන කොටසේ තියෙන ඔයාලට මැද ග්ලූකෝස් දාන ග්ලූකෝස් ඊතලයක්, මෝල්ටෝස් දාන ජලය. ඒකෙන් අපිට මේ කියන්නේ ඒ කියන්නේ මොනොසැකරයිඩයක් වෙන ග්ලූකෝස්ම දෙකක් එකතු වෙලා තමයි මෝල්ටෝස් කියන මේ ඩයිසැකරයිඩ් හැදෙන්නේ. ඊට පස්සේ සුක්‍රෝස්නේ. ඒකෙදි අර මොනොසැකරයිඩ් වල හම්බුන ෆ්‍රුක්ටෝස් සහ ග්ලූකෝස් එකතු වෙලා තමයි මේ සුක්‍රෝස් කියන ඩයිසැකරයිඩ් හැදෙන්නේ. ඒ වගේම තමයි අපි කලින් කතා කරපු ගැලැක්ටෝස්, ඒ කියන්නේ මොනොසැකරයිඩයක් වෙන ගැලැක්ටෝස් ග්ලූකෝස් එකතු වෙලා තමයි මේ ඩයිසැකරයිඩයක් වෙන ලැක්ටෝස් හැදිලා තියෙන්නේ. ඔය තුනක් මතක තියාගන්න. ඒ වගේම තමයි තවත් විශේෂ දෙයක් කියන්නම් ඔයාලට. මේ ඩයිසැකරයිඩ් තියෙනවානේ. ඔය ඩයිසැකරයිඩයක් කියන එක ජල විච්ඡේදනය කරලා මොනොසැකරයිඩ් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ තවත් සරල කිරීමක් වගේ දෙයක්. මම කලින් කිව්වා වගේ මොනොසැකරයිඩයක් දෙගුණ වෙලා තමයි ඩයිසැකරයිඩ් හැදිලා තියෙන්නේ. ඉතින් එහෙනම් ඒකම අනිත් පැත්තේ තමයි ඩයිසැකරයිඩයක් ජල විච්ඡේදනය තමයි කියන විද්‍යාත්මක වචනය. ඒ ජල විච්ඡේදනය කරලා මොනොසැකරයිඩ් ලබා ගන්නත් පුළුවන් කියලා මතක තියාගන්න. තුන්වෙනි එක පොලිසැකරයිඩ් කියලා කිව්වනේ. දැන් ඒ ගැන කතා කරමු. මේක සූත්‍රය පොදු සූත්‍රය C6යි H10යි O5යි වරහණක් දාලා ඒකෙන් පිටින් සිම්පල් n අකුරක් දාන්න ඕනේ. ඒක තමයි පොදු සූත්‍රය. ප්‍රධාන කොටස් තුනයි පිස්ටේ, සෙලියුලෝස්, ග්ලයිකෝජන්. ඉතින් පිස්ටේ ගැන නම් අපි පොඩි කාලේ ඉඳන්ම දන්නවනේ. සෙලියුලෝස් ගැන පොඩි අයිඩියා එකක් දෙන්නම් ඔයාලට. ශාකවල සෛල බිත්ති හැදිලා තියෙන මේ සෙලියුලෝස් වලින්. ඒ වගේම ග්ලයිකෝජන් කියන්නේ අපේ ඒ කියන්නේ සතුන්ගේ මේ මොනවද කාබෝහයිඩ්‍රේට් තැන්පත් වෙන ග්ලයිකෝජන් විදිහට. ඔය කරුණුත් මතක තියාගන්න. පෙළ පොතේ පස්වෙනි පිටුව බැලුවොත් ඔයාලට ඒ ගැන හොඳම අවබෝධයක් ගන්න පුළුවන්. පවතින ස්ථාන සහ ඒ වගේ වෙනත් විශේෂ කරුණු. දැන් අපි ඇවිල්ලා ඉන්නේ කාබෝහයිඩ්‍රේට් වල අවසාන වගේ හරියට. හැබැයි අපිට තව පරීක්ෂණ ටික තියෙනවා. දැන් අපි කතා කරමු ඊට කලින් කාබෝහයිඩ්‍රේට් වැදගත් වෙන්නේ මොන වගේ ආකාරවලින්ද කියලා. ඉතින් මෙතන ඔයාලට පේනවා ඇති ඔයාලා දන්න කෙනෙකුත් ඉන්නවා මෙතන මේ රූපේ. හරි ඒක කොහොම වුණත් කාබෝහයිඩ්‍රේට් වැදගත් වෙන ආකාරයක් විදිහට අපිට ශක්ති ප්‍රභවයක් කියන ගන්න පුළුවන්. එක තමයි පළවෙනිම කාරණාව. ඉතින් ඔයා දන්නවා ශක්ති ප්‍රභවයක් වෙන්නේ ඇයි කියලා. අපි දන්නවා ප්‍රභා සංශ්ලේෂණය කියන ක්‍රියාවලිය. ඒකෙදි අපිට ග්ලූකෝස් තමයි අතුරු කියන්නේ ප්‍රධාන ඵලයේ විදිහට නිපද වෙන්නේ. ඉතින් එතනදී ශක්ති ප්‍රභවයක් විදිහට සූර්ය ශක්තිය යොදාගෙන තමයි ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙන්නේ. ඉතින් එතනදී ග්ලූකෝස් කියන පොදුවේ ගත්තාම ග්ලූකෝස් කියන්නේ මොනොසැකරයිඩයක්. එහෙම නැත්නම් අපිට එතනින් උඩට ගත්තොත් කොටිම ග්ලූකෝස් කියන්නේ කාබෝහයිඩ්‍රේට් යන්නේ. ඉතින් එහෙනම් කාබෝහයිඩ්‍රේට් මේ ශක්ති ප්‍රභවයක් විදිහට අපිට වැදගත් වෙනවා. ඒ වගේම තමයි ඔයාලා දන්නවා ග්ලූකෝස් වලින් තමයි අපේ ශරීරයේ ශක්තිය නිපදවන්නේ. ඔන්න ඔය හින්දා තමයි මෙතන ප්‍රධාන වශයෙන් ශක්ති ප්‍රභවයක් විදිහට කියලා අපි උදාහරණයක් ගන්නෙ. අපේ ශරීරයේ ග්ලූකෝස් තිබ්බ නැත්නම් අපිට වැඩ කරන්න බෑ. මහන්සි තෙහෙට්ටු ගතිය දැනෙනවා. ඔයාලා ඉදිරි පාඩම් වලදී සෛලය වගේ පාඩම් වලදී මේ ගැන තවත් හොඳින් ඉගෙන ගන්න පුළුවන්. දැනට මතක තියාගන්න ශක්ති ප්‍රභවයක් විදිහට වැදගත් වෙනවා කියලා. ඉතින් කාබෝහයිඩ්‍රේට් වල තවත් වැදගත්කමක් තමයි සංචිත ආහාර. ඔයාලා දන්නවා ශාකවල නම් පිෂ්ඨයේ විදිහටත්
අපේ ඇගේ මං කලින් කිව්වා වගේ ග්ලයිකෝජන් විදිහටත් මේ කාබෝහයිඩ්‍රේට් තැන්පත් වෙනවා. ඉතින් එහෙනම් ඒක සංචිත ආහාරයක් විදිහට ගන්නත් පුළුවන් කියලා ඔයාලට දැන් තේරෙනවා ඇති. ඒ වගේම තමයි ජීවීන්ගේ සෛල බිත්ති නිර්මාණය වෙන්නත් කාබෝහයිඩ්‍රේට් වැදගත් වෙනවා. ඒක තමයි අපි කතා කරන්නේ මේ තුන්වෙනි වැදගත්කම. ඒකට උදාහරණ ඉතින් මතක ඇතිනේ මං කලින් කිව්වා සෙලියුලෝස් වලින් තමයි ශාක බිත්ති හදන්නේ. එහෙනම් ජීවීන්ගේ සෛල බිත්ති හදන්න නිර්මාණය වෙනවා. ඒකත් මේ කාබෝහයිඩ්‍රේට් වල ප්‍රයෝජනයක්. ඉතින් මෙතන ඔයාලට තියෙනවා සෛල බිත්තියක රූපයක් සහ සෛල බිත්තිය කියන්නේ මොකක්ද කියලා. ඒක මේ කොටු කරලා තියෙනවා. සෛල බිත්තියක තියෙන ප්‍රධාන වශයෙන් සෙලියුලෝස් කියන කාරණාව 10 ශ්‍රේණිය 6 වෙනි පාඩමේදී අපි සෛලයේ පාඩමේදී මේ සෛල බිත්තිය සහ සෛලයේ තියෙන අනිකුත් ඉන්ද්‍රිකා ගැන කතා කරන නිසා මම ඒ ගැන තව වැඩි දුර කියන්නේ නැහැ. අපිට කාබෝහයිඩ්‍රේට් වල වැදගත් වෙන ආකාරයක් විදිහට නියුක්ලියික් අම්ල වල සංඝටකයක් කියන එකත් ගන්න පුළුවන්. නියුක්ලියික් අම්ලයක් කියන එක අපි ඉස්සරහ කතා කරමු. ඉතින් නියුක්ලියික් අම්ලයක් වැදගත් වෙන නියුක්ලියික් අම්ල කතා කරද්දී මම කියන්නම් කොහොමද මේ කාබෝහයිඩ්‍රේට් වැදගත් වෙන්නේ කියලා. ඉතින් ඒකත් ඔයා කරුණක් විදිහට මතක තියාගන්න. දැන් අපි බලමු විද්‍යාගාරයේ කාබෝහයිඩ්‍රේට් වර්ග අඳුර ගන්න කරන්න පුළුවන් එක එක පරීක්ෂණ වර්ග මොනවද කියලා. ඉතින් මුලින්ම අපි මොනොසැකරයිඩ් අඳුර ගන්න පරීක්ෂණය මොකක්ද කියලා බලමු. ඔයාලා දන්නවා අපි ග්ලූකෝස් කියලා කියන්නේ මොනොසැකරයිඩයක්. මොනොසැකරයිඩ් කොටස තමයි ග්ලූකෝස් අයිති වෙන්නේ. ඉතින් අපි මෙතනදී ග්ලූකෝස් සඳහා තමයි පරීක්ෂාව කරන්නේ. ඒකෙන් ලැබෙන නිගමන අනුව මොනොසැකරයිඩ් වල මොනොසැකරයිඩ් එක නිගමනත් අපිට ලබා ගන්න පුළුවන්. ඔයාලට ඒක තේරෙනවා ඇති. ඉතින් අපි දැන් ග්ලූකෝස් ද්‍රාවණයක් කැකෑරුම් නලයකට ගන්නවා. හරිද? ඔයා එක මිලිලීටර් 2ක් ගන්නවා කියන්නකෝ. ඒකට ඔයා දාන්න ඕනේ මේ බෙනඩික් කියන කිමිකල් එක. ඉතින් බෙනඩික් ද්‍රාවණය දාද්දි ඔයා මතක තියාගන්න ඔයා දාන්න ඕනේ මිලිලීටර් 2ක්ම තමයි. ඒ කියන්නේ සම පරිමාණ. ග්ලූකෝස් මිලිලීටර් 2යි නම් බෙනඩික් මිලිලීටර් 2ක්ම දාලා මිශ්‍ර කරගන්නවා. කරගෙන ඔයා ජල තාපයක බහාරත් කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයා දැන් මේ ගත පරීක්ෂා නලය තියෙනවානේ. පරීක්ෂා නලයකටනේ ඔයා ග්ලූකෝස්ුයි මේ බෙනඩිකුයි දාලා දැන් මිලිලීටර් 2 මිලිලීටර් 4ක ද්‍රාවණයක් හදාගෙන තියෙන්නේ. මේ මිලිලීටර් ප්‍රමාණය මම ඔයාලට කියන්නේ ඔයාලට තේරුම් ගන්න ඒක දෙකම වෙන්න ඕනේ නැහැ. හරිද? ඉතින් ජල තාපකයේ බහ මේක රත් කරන්න හේතුව අහනවා. හේතුව තමයි පරීක්ෂා නලයක් ගත්තේ. පරීක්ෂා නලයක් අපි කෙලින්ම රත් කරොත් ඩිරෙක්ට් රත් කරොත් මේක පුපුරනවා. මොකද කැකාරුම් නලයක් නොවන නිසා. ඉතින් ඔන්න ඕක වලක්ව ගන්න තමයි මේ ජලයේ බහලා මේ පරීක්ෂා නලයේ තියෙන ද්‍රාවණ රත් කරන්නේ. ඒක මතක තියාගන්න හේතුව ඇහුවොත්. මේකේ නිගමනය තමයි මේ දකින්නේ නිල් කොළ කහ තැඹිලි ගඩොල් රතු කියලා වර්ණ විපර්යාසයන් ලැබෙනවා. ඉතින් මේ ගැන සවිස්තරාත්මකව කතා කරොත් ඔයා මේ දකින්නේ ඒකේ වර්ණ විපර්යාසය රත් කරන කලිනුයි රත් කරාට පස්සේ. ඉතින් අර මම කලින් කිව්ව පාට ටිකක් තිබ්බේ. ඒක මෙන්න මේ විදිහට වෙන්නේ. මොනොසැකරයිඩ් එක ලැබෙන වර්ණ විපර්යාසය මතක තියාගන්න. නිල්. ඒ කියන්නේ මුලින්ම නිල් පාට වෙනවා. ඊට පස්සේ කොළ වෙනවා. ඊට පස්සේ කොළ කහ. ඒ කියන්නේ නිකන් කොළ පාටට හුරු කහ පාටක්. ඒ නිසා ඒක ඔයා කොළ කහ කියලාම ලියන්න. ඔයාලට මේ වර්ණ වලින් මේ කොළ කහ කියන එක වර්ණය කොයි වගේද කියලා අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඒක තැඹිලි පාට වෙනවා. ඊට පස්සේ ගඩොල් රතු පාටක් ඇවිල්ලා, කියන්නේ ගඩොල් වල තියෙන රතු පාට වගේ ඇවිල්ලා ආක්ෂේපයක් විදියට ඉතුරු වෙනවා. ඉතින් මොනොසැකරයිඩ් තමා මොනොසැකරයිඩ් ඒ කියන්නේ මේ පරීක්ෂණේ වර්ණ තියෙනවානේ. ඒ වර්ණ වලින් අපිට ගත්තාම ඔයා මේ දකින්නේ ඒක එක වර්ණ ලැබෙන අවස්ථාවලදී තියෙන සංඝටක මොනොසැකරයිඩ් පොඩ්ඩක්වත් නැත්තම් තමයි නිල් වෙන්නේ. ඊටා ස්වල්පයක් තියෙනවා නම් කොළ වෙනවා, ස්වල්පයක් තියෙනවා නම් කොළ ගහ වෙනවා, තරමක් තියෙනවා නම් තැඹිලි වෙනවා. ඒකේ බොහෝ මොනොසැකරයිඩ් තියෙනවා නම් ගඩොල් රතු අවක්ෂේපය වෙනකම් අපිට වර්ණ විපර්යාසය බලා ගන්න පුළුවන්. හරි. ඉතින් මොනොසැකරයිඩ් පරීක්ෂාවට දොඩම් මිශ්‍ර ගත්තොත් ඔයා දකින්නේ මෙන්න මේ වගේ දෙයක්. ඉතින් පේනවා ඇති තැඹිලි පාටක් වගේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ දොඩම් මිශ්‍ර වල තරමක මොනොසැකරයිඩ් ප්‍රමාණයක් තියෙනවා කියලා අපිට නිගමනයක් ගන්න පුළුවන්. ඔන්න ඔය වගේ. හරිද? ඉතින් ඔන්න අපි දැන් කතා කරා මොනොසැකරයිඩ් සඳහා පරීක්ෂණය. දැන් අපි කතා කරමු ඩයිසැකරයිඩ් එකක් සඳහා කරන පරීක්ෂණය. මේ සඳහා අපි සුක්‍රෝස් පරීක්ෂාව කරන්නේ. මොකද ඩයිසැකරයිඩ් වලට තමයි සුක්‍රෝස් අයිති වෙන්නේ. හරි. සුක්‍රෝස් ද්‍රාවණයක් ඔයා කලින් වගේම ගන්නවා. කලින් වගේම තමයි මේකත් කරන්න තියෙන්නේ. හැබැයි පොඩි ප්‍රශ්නයක් මැද තියෙනවා. ඒකත් මම කියන්නම් අපි කරගෙන යද්දි. ඔයා මුලින්ම සීනි ද්‍රාවණයක් ගන්නවා. මේකට සීනි ගන්න හේතුව තමයි සීනි වල තියෙන සුක්‍රෝස් කියලා ඔයා දන්නවා නම් මතක තියාගන්න. නොදන්නවා නම් ඔන්න හොඳින්ම මතක තියාගන්න. හරි. ඉතින් ඔයා ගන්න මේ සීනි ද්‍රාවණයට ඔයා කලින් වගේම බෙනඩික් සම පරිමාවක් දාලා අර ජල තාපකයේ බහරත් කරනවා. හැබැයි මේකෙදි අපිට වර්ණ විපර්යාසයක් දකින්න වෙන්නේ නැහැ. හේතුව තමයි මේ සුක්‍රෝස් පරීක්ෂාවේදී ග්ලූකෝස් පරීක්ෂාවේ වගේ වර්ණ විපර්යාසයක් පෙන්වුම් කරන්නේ නැහැ. ඉතින් ඒතකොට වර්ණ විපර්යාසය ලබා ගන්න අර ග්ලූකෝස් පරීක්ෂාව වගේ නෙමෙයි පොඩි වෙනස්කමක් මේ සුක්‍රෝස් පරීක්ෂාවට කරන්න සිද්ධ වෙනවා. හරි. ඒ ගැන තමයි දැන් මම කතා කරන්නේ. ඉතින් අපිට මේ අර ගත්ත ද්‍රාවණයේ වර්ණ විපර්යාසය ලැබුණේ නැහැනේ. ඒ වුණාට වර්ණ විපර්යාසය ලැබුණ නැති වුණාට අපි දැන් ඒකට සුක්‍රෝස් ද්‍රාවණයට තනුක සල්ෆියුරික් බිඳු
කීපයක් දානවා මුලින්ම. ඒ කියන්නේ අර ග්ලූකෝස් වල නම් ඒ කතන්දර මොනවද නැහැ. කෙලින්ම බහලා රත් කරාම අර වර්ණ විපාකය ලැබුණා. හැබැයි සුක්‍රෝස් වල ලැබෙන්නේ නැති නිසා අපි මුලට ගිහින් ආපහු අර හදාගත්ත ද්‍රාවණේ ජල තාපකයේ බහ රත් කරන්න කලින් අර දෙක මිශ්‍ර කරලා දානවා තනුක සල්ෆියුරික් බිඳු කීපයක්. ඊට පස්සේ ඒක ටික වෙලාවක් තියෙන්න ඇරලා ඔයාලා දාන්න ඕනේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. හේතුව අර තනුක සල්ෆියුරික් කියන අම්ලයක්නේ ඒක උදාසීන කරන්නේ. ඒක නයි නෝමල් තත්ත්වයට ගන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් උත් බිඳු කීපයක් දානවා. ඔන්න ඔය විදිහට කරාම තමයි අපිට බෙනඩික් ද්‍රාවණයේ පරීක්ෂා නිගමන ලැබෙන්න පටන් ගන්න. කලින් වගේම නිල් කොළ කහ සහ තැඹිලි ගඩොල් රතු අවක්ෂේපය කියන වර්ණ විපර්යාස ඩයිසැකරයිඩ් පරීක්ෂාවෙත් ලැබෙනවා. හැබැයි අර වෙනස්කම කරන්න ඕනේ මොකද්ද? තනුක සල්ෆියුරික් අම්ලය දාලා උදාසීන වෙන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාන කියන පාර්ට් එක මේකට ඇඩ් වෙනවා කියලා මතක තියාගන්න. හරි. දැන් අපි පිෂ්ඨ පරීක්ෂාව කරමු. ඒකෙදි අපිට අඳුර ගන්න පුළුවන් පොලිසැකරයිඩ් එකක් තියෙනවද නැද්ද කියලා. ඉතින් මේ පිෂ්ඨ පරීක්ෂාව සඳහා අපි අයඩින් පරීක්ෂාව කියලාත් කියන හේතුව මේකට යොදා ගන්න අපි අයඩින් කියන ද්‍රාවණය. ඉතින් මේක කරන්න තියෙන ඔයාලට සරලම දේ තමයි ඔයා ගන්න පිෂ්ඨ සහිත ද්‍රාවණයක් ඔයා හදා ගන්නවා. ඒ කියන්නේ ඔයාලට හාල් හරි බනිස් හරි පිෂ්ඨයේ තියෙන දේවල් අපි දන්නවනේ. ඉතින් ඔන්න ඕවට කීපයක් වතුර චුට්ටක දිය කරලා පොඩි පරීක්ෂා නලයකට දාගෙන ඔයා ඒකට අයඩින් බිඳු කීපයක් දැම්මොත් ඒක කෙලින්ම තද දම් පාටක් එහෙම නැත්නම් නිල් දම් පාටක් ලැබෙනවා. ඉතින් ඒකෙදි ඔයාලට නිගමනය කරන්න පුළුවන් මේ ද්‍රාවණේ මොනවද තිබ්බේ කියලා පිෂ්ඨයේ තිබ්බා කියලා. ඉතින් ඒ හරහා මේකේ පොලිසැකරයිඩ් තියෙනවා කියලා නිගමනය ගන්න පුළුවන්. ඉතින් ඔන්න අද දවසේ අපි කාබෝහයිඩ්‍රේට් ගැන තිබ්බ සියලුම දේවල් කතා කරා. ඉතින් ජීවයේ රසායනික පදනම පාඩමේ පළවෙනි කොටස මෙතනින් ඉවරයි. හැමතිස්සෙම Tamanට හැමදේම පුළුවන් කියන මානසිකත්වයෙන් මේ පාඩම වගේම අනිත් විෂයන් වල අනිත් පාඩනුත් ඔයාලට පාඩම් කරොත් ඒක ප්‍රවීණයෙක් වෙන්න අනිවාර්යෙන් පුළුවන්. ඉතින් ඒ කාරණේත් මතක තියාගෙන ඔයා මේ පාඩම තවත් හොඳින් බලා ගන්න සහ මේක අමතකයි නම් වීඩියෝ එක තව පාරක් බලන්න. ඉතින් එහෙනම් අද මේ පාඩමෙන් සමුගන්න තමයි මේ සූදානම. එහෙනම් තවත් මේ වගේ ලස්සන විෂයක ලස්සන පාඩමකින් හමු වෙමු. එහෙනම් ඔයා මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලුවා නම් ඔයාලට මතක හිටි. ඒ වගේම මේක දෙවෙනි කොටසත් බලන්න. ඉදිරියට දාන මේ පාඩම ඉදිරි කොටසත් බලන්න. එහෙනම් channel එකත් subscribe කරන්න. හැම දිනෙකටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.